දන්නවා ඇති මගේ නිලධාරීන් ඉන්නවා පිටිපස්සේ මට එපා කියද්දි ඒගොල්ලෝ දැන්න මට ඇයි යන්නේ කියලා. ඒ හොඳ දැන. ඒ වුණාට මම ආවා මේ මම දන්නේ මට බල කරා යන්න කියලා. ඉතින් මට සැප සම්පත් තිබුණා. ඔරිජිනල් සාක්ෂි ඉන්න පිටිපස්සේ දෙන්නේ. මම ආවා පොලිස් ප්‍රතිමාට අපිල එකක් දැම්මම මට ගමට වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් මම සිවිල් හිටියේ අවුරුදු 20 ගානක්. නමුත් විශ්ව මට දුන්නා ගමට ගිහින් වැඩක් කරපන් කියලා. මෙතෙන්ට ආවම ස්ථානාධිපතිතුමා මට දුන්න ප්‍රජාව කරපන් කියලා. මම දැස්ස ගමට ගොඩාක් දේවල් මම අඳුරගත්තා. මගේ හදවතට දැන් යම් දේවල් තිබ්බා. ඒ හරහා මම බැලුවා මගේ මොකද්ද වෙන්න ඕනේ කියලා. මම ටික කාලයයි මේ යුනිෆෝම් එක අඳින්නේ. මම මෙතනින් ගියොත් යනකොට දෙයක් හැල්ලා ගියා නම් මට සතුටුයි. මම මේක කරුණු දවසට මාව දැක්කොත් මට යම් තැනක් මෙතන හදලා තියෙන එක මට හරි ආසයි. මට ඒකට මොකද කමිටුවේ කට්ටියක් මට හම් වෙලා තියෙනවා. සභාපතිතුමා ප්‍රියන්ත මහත්තයා මට සෑහෙන සම්පූර්ණයක් දෙනවා. සර්පාරි අක්කා. එතකොට මට කීප දෙනෙක් ලොකු හයියක්. හැබැයි මම අතාරින්නේ නැහැ. මට ඒකට කමිටුවේ අපේ ප්‍රජායිකයේ නිලධාරි 13 දෙනෙක් ඉන්නවා මට ශක්තියට. මට ඒගොල්ලන්ගේ හයියෙන් තමයි මම මේක ඇදගෙන යන්නේ. ඔයගොල්ලන්ගේ හයිය මට මම දැක්ක ඇත්තටම මාත්‍රාවේ මම ඉස්කෝල වලට නිතර යනවා. වයිස් මාත්‍රකට කියන්නේ මම යනවා. ඒත් යන්නේ මම අර කාන්තාකාරයන්ට මම දකින්න එන පැමිණිලි. අවුරුදු 14 ළමයා දූෂණය කරනවා. තාත්තාගෙන් තාත්තා කොට කතර කරනවා. ඇයි මේ මත්ද්‍රව්‍ය මට අවශ්‍යතාවය තියෙන මේකට මොකක් හරි දායකත්වයක් දෙන්න ඕනි කියලා. ඒ පරමාර්ථයෙන් ඉන්නකොට තමයි මට සම්බ වෙන්නේ. ඒ මොකද මේ අපේ තියෙන උපදේශන සභාවක්. ඒක සභාපතිත් අපේ නිමල් මහත්තයා. ඊට පස්සේ මම බැලුවා මේ ලෝකෙම පිළිගත්ත කෙනෙක් එතන ඉන්නවා අපේ ගමේ හැංගිලා. ඉතින් මම බැලුවේ අයියා අපිට වැඩක් ගන්න බැරිද කියලා. ඊපස්සේ මම සාකච්ඡා කරා. කොහොමද උදව් කරන්නම් මේ ඔක්කොම දෙන්න ඔයාලා කමිටි මොනවා හරි රැස්වීම් තියනවා නම් මෙතන තියන්න. මම උදව් කරන්න මේවා ගන්න. ඊට පස්සේ මම කතා කරා ගම් එක්කලා සම්දහතුනත් එක්කලා. ඔව් අපි එන්නම් කිව්වා. මං හිතන්නේ මේ පණිවිඩය ගමට යන්න ඕනේ මීට වැඩි පිරිසක් අපිට එන්න ඕනේ. ඒක නිසා ඔයාලගේ හයිය අපිට දෙන්න. අපි මේක චුට්ටක් හරි පොඩ්ඩක් හරි අපි මේක නවත්ත ගන්න බලමු. මේ අපේ රටේ අනාගතේ අපි මෙතනින් ගියාට පස්සේ ඒගොල්ලෝ මේක බාර ගන්න ඕනේ. පිටරට සූත්‍රය ඇවිල්ලා මේක බාර ගන්න දෙන්න එපා. බුදු පුත්‍රයන්න් වහන්සේ වැඩපු තැන අපිට තවතාවත් වරදින්නේ හොඳ දෙයක් කරනකොට ඒ හින්දා අපි මේ ශක්තිය ඔයගොල්ලන්ගේ ශක්තිය මට ලොකු හයියක්. ඉතින් ඇත්තටම මට මේ වෙලාවේ හොඳට හයිය දුන්නු පිරිසක් ඉන්නවා. මම නම් වශයෙන් කියන්නේ නැහැ. නමුත් මෙතනට ආවේ නැතත් මම ටෙලිෆෝන් එකෙන් ලොකු හයියක් දුන්නු තරුණ අය ඉන්නවා. විශේෂයෙන් ඇඩ්මින් එක බාරව වැඩ කරා. මේ මල්ලි ආවේ නැහැ. නමුත් මම කතා කරලා එයත් එක්ක ගොඩක් ඉන්දික මහත්තයා මම නම් වශයෙන් කියන්න ඕනේ නැහැ. අපිට මේක තාම මේ පටන් ගත්ත විතරයි. ඒ නිසා ඉන්දික මහත්තයා අපිට මේක යන්න හයිය දෙන්න. බණ්ඩාරාජ් ඒකම කිව්වේ. එතකොට අපිට තාම නැහැ. අත උදල් මුකුත් නැහැ. නමුත් අපි ඉදිරියට ඒ වගේ දෙයක් කරගෙන ඔයගොල්ලන්ට මේ දාන්නේ සල්ලි එකතු කරන්න කියනවා නෙමෙයි. නමුත් අපිට ඒවත් අවශ්‍යයි මේක කරගෙන යන්න. ඒ නිසා අපි එකතු වෙමු කැලණිය හදමු. සුරක්ෂිත කැලණිය. අපි ඇත්තටම හරි ආඩම්බරයි. අපි මේක හදමු. හදලා රට අපිට ඉන්නවා හයියට. ඔයාලා ඉන්නවා ඊට වැඩි හයියක්. ඔයාලා අපිට උදව් කරන්න. අපි මේක හදාගෙන යන්න. බොහොම ස්තුතියි.